බලන්න ඔයාටත් මෙහෙම ඇහිලා තියෙනවද කියලා. අර මෝඩ මිනිස්සයා මං කියන දේ පිළිගන්නෙම නෑනේ. එයාගේ මතේම එල්ලලා ඉන්නවනේ. එයා හිතන් ඉන්නේ එයා කියන දේ විතරයි හරි කියලා. එහෙම නැත්තම් ඔයා කාට හරි මෙහෙම කියලා තියෙනවද? මේ නිසා තමයි ඒක උනේ. ඔයා හිතන් ඉන්න එක වැරදි. ඔයා එක්ක කතා කරලා මගේ වචන ටික නාස්ති වුණ එක විතරයි උනේ. එහෙම අහන්න හරි කියන්න හරි ඔයාට උනේ ඇයි? දැනගන්න කැමතිද? එහෙනම් ඒ ගැන කියවෙන පොඩි කතන්දරයක් අහමුද අපි? ආයි බොහෝ වේවා. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔබ සාදරයෙන් පිළිගන්නවා අපගේ The Storyteller YouTube channel එකට. අපගේ ජීවන ගමන තුලදී අපට එදිනෙදා මුණ ගැසෙන විවිධාකාර පුද්ගලයන් සමග කරන විවිධ සාකච්ඡා සහ වාද විවාද කිරීම අපගේ ජීවිතවලට ඇති කරන බලපෑම ගැන කියා දෙන ආදර්ශමත් කතාන්දරයක් ගැන අද අපි කතා කරමු. එසේනම් ඔබට ආරාධනා කරනවා මේ ආදර්ශමත් රසබර කතාන්දරයක එකතු වෙන්න කියලා අවසාන තප්පරයේදී. ඔන්න දවසක් එක් උදෑසනක බූරුවෙකුයි කොටියෙකුයි කැලයක් මැද්දේ එකට මුණ ගැසී ඔවුන් ආගිය තුරුතුරු කතා කරන්න පටන් ගන්නවා. එහිදී ලාහිරු එළිය වැටීමෙන් ඉතා ඝනට වැඩි තිබුණු තනබිමක් දෙස බලමින් බූරුවා මෙහෙම කියනවා. යාළුවේ මේ තනකොළ නිල් පාටට හොඳින් වැඩිලා තියෙනවා නේද? ඒ ඇසු කොටියා මද හිනාවක් පාලා බූරුවට කියනවා නෑ තනකොළ කොළ පාටයි. එහිදී කොටියා හිතන්නේ බූරුවා විහිළුවට එය කියූ බවයි. නමුත් බූරුවා නැවතත් කොටියාට අවධානය කරමින් කියා සිටියේ තනකොළ නිල් පාට බවයි. දැන් කොටියාට ටිකක් තරහ යනවා. කොටියා මදක් තරහ මොසූ ස්වභාවයකින් නැවතත් මෙසේ කියා සිටියා. මම දකින දේ මම දන්නවා. එය කොළ පාටයි. ඔවුන් දෙදෙනාගේ තර්කය එන්නම උණුසුම් වීමට පටන් ගත්තා. මේ උණුසුම් තර්කය අතරතුරේ බූරුවා කොටියාට මෙහෙම යෝජනා කරනවා. අපි මේ ගැන සිංහයාගෙන් අහමු. එයා මේක විසඳයි. කොටියත් ඒට එකග වුණා. බූරුවා සහ කොටියා විසඳුමක් සොයා කැලේ රජාවන සිංහයාගේ සිංහාසනය වෙත ගමන් කළා. සිංහයා දුටු බූරුවා ඊතා උද්‍යෝගයෙන් එක්වරම මහරජතුමනි තනකොළ නිල් පාටයි නේද? කියා සිංහයාගෙන් විමසා සිටියා. මදක් කල්පනා කර සිංහයා බූරුවාට කියා සිටියේ ඔබ ඒ සත්‍යයක් බව විශ්වාස කරන්නේ නම් තනකොළ නිල් පාටයි තමයි. සිංහයාගේම පිළිතුර ඇසුණු බූරුවා සිංහයාට කියා සිටියේ ඒකනේ ඒත් බලන්නකෝ රජතුමනි කොටියා මං කියන දෙයට එක වෙන්නේ නෑනේ. මට විරුද්ධයි. මට කරදර කරනවා. කරුණාකර ඔහුට දඬුවම් කරන්න රජතුමනි යනුවෙනි. සිංහයා කොටියා දෙස බලා මෙසේ පවසා සිටියේය. කොටියෝ මං ඔබට දඬුවම් විදිහට දින 3ක නිශ්ශබ්ද කාලයක් පනවනවා. බූරුවා ප්‍රීතියෙන් පැන පැන නටමින් එතනින් පිටව ගියේ තනකොළ නිල් පාටයි තනකොළ නිල් පාටයි යනුවෙන් ගායනා කරමිනි. සිංහයා දෙස ඉතා ව්‍යාකුලව බලා සිටි කොටියා සිංහයාට මෙසේ පවසා සිටියේය. රජතුමනි ඔබ මට දඬුවම් කළේ ඇයි? තනකොළ කොළ පාටයිනේ. එවිට සිංහයාගේ පිළිතුර වූයේ තනකොළ කොළ පාට බව ඔබ දන්නවා සහ දැක තියෙනවා. සිංහයාගේම පිළිතුරෙන් කොටියාව තවත් ව්‍යාකුල විය. කොටියට එහි සිදු වූ දේ තේරුම් ගැනීමට නොහැකි වීමෙන් කොටියා නැවතත් සිංහයාගෙන් මෙසේ අහනවා. ඉතින් එහෙනම් ඇයි ඔයා මට දඬුවම් කරන්නේ? එවිට සිංහයා එහිදී සිදු වූ දේ මෙසේ විස්තර කර සිටියේය. මේකට තනකොළ නිල්ද කොළද කියලා කිසිම සම්බන්ධයක් නැහැ. බූරුවෙක් එක්ක වාද කරලා කාය නාස්ති කරන එක නුඹ වගේ නිර්භීත බුද්ධිමත් සත්වයෙකුට ඒක නින්දාවක් නිසායි දඬුවම් කළේ. ඒ මදිවට ওই ප්‍රශ්නෙට නුඹ ඇවිත් මටවල දුන්නේ තමුන් කලින්ම දැනගෙන හිටපු දෙයක් සත්‍යයක් කියලා අනිකා ඉදිරියේ තහවුරු කරන්න විතරයි. සිංහයාගේ මෙම ප්‍රකාශයෙන් කොටියාට එහි සිදු වූ දේ හොඳින් අවබෝධ විය. මෙතරම් සුළු දෙයක් ගැන වාද කරමින් මගේ කාලයෙන් නාස්ති නොකළ යුතුව තිබුණා. සත්‍ය හෝ යථාර්ථය ගැන උනන්දුවක් නොදක්වන අය සමග වාද කිරීම තේරුමක් නැති දෙයක් බව කොටියා තමාටම පවසා ගත්තේය. අප දැන් බලමු මේ සරල කතාන්දරයෙන් අපට ගත හැකි ආදර්ශය මොකක්ද කියලා. අපගේ ජීවන ගමන තුළ
එදිනෙදා අපේ නොයෙකුත් පුද්ගලයන් සමග නොයෙකුත් කාරණා සඳහා සාකච්ඡා සහ වාද විවාද කිරීමට සිදු වෙනවා. මෙහිදී සත්‍ය හෝ යථාර්ථය ගැන උනන්දුවක් නොදක්වන, නමුත් තර්කයෙන් ජය ගැනීමට පමණක් උනන්දුවක් දක්වන කෙනෙකු සමග වාද කිරීම නිෂ්ඵල බව අපහට පහදා දෙනවා. තවද තමන්ගේ කාලය හා ශක්තිය නාස්ති වන තේරුමක් නැති වාද විවාද වලින් වැළකී සුදුසු පුද්ගලයන් සමග පමණක් සාකච්ඡා සහ වාද විවාද කිරීම ඥානවන්තව අවබෝධ කර ගැනීමේ වැදගත්කම මෙම සරල කතාන්දරයෙන් අවධාරණය කර සිටී. එසේනම් මෙතෙක් වේලා ඔබ නැරඹූ මේ පුංචි ආදර්ශමත් රසබර කතාන්දරයෙන් ඔබ ඔබේ ජීවිතයට වටිනා යමක් එකතු කරගත්තා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න සහ ඔබගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදීත් තවත් මෙවැනි ආදර්ශමත් රසබර කතාන්දර සමගින් ඔබ අප සමග එකතු වීමට කැමති නම් අපගේ The Storyteller YouTube channel එක subscribe කරන්න කියලා කාරුණිකව මතක් කරනවා. එහෙනම් නැවතත් මෙවැනි ආදර්ශමත් රසබර කතාන්දරයකින් අප යලි මුණ ගැසෙමු. ඔබට ජය වේවා.